President, Ceylon Automobile Importers Association. ඇතරම ඊ රාත්‍රියේ අලුතෙන් ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරා. ඒක අනුව සියලුම වාහනවලට අද සිට බලත් පැවැත්වෙන පරිදි 150ක සර්චාර්ජ් එකක් දැන් පනවලා තියෙනවා. අපි අතරම මේක 150ක සර්චාර්ජ් එක හෙට ඉඳලා ඒ කියන්නේ අපි ගත්තොත් 18 වෙනිදා ඉඳලා LCR න සියලුම වාහනවලට මේක බලපෑවෙන විදිහට තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ තමයි මේක නිකුත් කරේ. ඒ අනුව අපි දන්නවා සාමාන්‍යයෙන් නිතරම ගැවසෙන වාහන වශයෙන් ගත්තොත් මිරා රථයක් ලක්ෂ 5ක් 6ක් ප්‍රමාණයකට වැගන්නාර් රථයක් ලක්ෂ 7ක් 8ක් වගේ අතර රථයකින් ඒ වගේම අපි වෙසල් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 17ක් 18ක් වගේ ප්‍රමාණයකින් යාරිස් ක්‍රොස් එකක් අපි ගත්තොත් ලක්ෂ 14ක් 15ක් ප්‍රමාණයකින් Toyota රේස් එකක් හයිබ්‍රිඩ් රථයක් ගත්තොත් ලක්ෂ 12ක් 13ක ප්‍රමාණයකින් ප්‍රාඩෝ රථයක් ගත්තොත් ලක්ෂ 35ක් 40ක් වගේ අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. අතර මේක කරලා තියෙන්නේ කස්ටම් ඩියුටි එක. ඒ කියන්නේ අපි ගත්තොත් CID ඩියුටි එකට පස්සේ වදින සර්චාර්ජ් එක තමයි 150න් වැඩි කරලා තියෙන්නේ. ඒතර ඒ ඉෆෙක්ට් එක තියෙන්නේ ඒ 150 වැඩිවීම තුලින් ඊට පස්සේ එන SSCL එක, VAT එක, ලක්ෂරි ටැක්ස් එක මේ සියල්ලම වැඩි වෙනවා. ඒ අනුව අර එතන ඩියුටි වැඩි වුණාට අමතරව තව වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. ඒකම අපි හැමෝම දන්නවා මේ වෙලාවේ එක්ස්චේන්ජ් රේට් එක රුපියලට ගොඩක් ඩීවැලියු වෙලා තියෙනවා. ඉතින් ඒකත් ලොකුවට බලපානවා. මීට අමතරව මේ රුපියලේ ඩීවැලියු වීමෙනුත් වාහනවල ඉදිරියේදී ගෙන්නන තියෙන වාහනවල ගණන් වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. කොහොමද දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මම ජපානයේ වාහනේ අරන් තියෙනවා. ඒකට මේකට වැට් එක වදීද? මේ නවපත්ත වදීද? එහෙම මොකක්ද අතන මේ ගැසට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා 16 වෙනිදා සිට අරන සියලුම LCs වලට මේ අලුත් බද්ද වදිනවා. අපි 15 වෙනිදා ඕපන් කළ තිබෙ LC එකක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද සිට ඕපන් වෙන සියලුම LCs වලට මේ අලුත් ටැක්ස් එක බලපෑවෙනවා. දැන් අපි දන්නවා ඊට කලින් වාහන ගොඩක් තියෙනවා. මේ ඉලක්ක සමගම ඊට වැඩි වීදෙන්නේ කොහොමද? ඒක ඇත්තටම ඉතින් ඉල්ලුම හා සැපයුම තියෙන වාහන වලට තියෙන ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉතින් ඒ සමානව යම් ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක තියෙන්නේ 16 වෙනිදාන් පස්සේ අරන LCs වලට. ඉතින් මෙහිදී යම් වැඩිවීමක් අපිට දකින්න පුළුවන් වෙයි. මොකද ඉදිරියේදී අපි ඕඩර් කරලා තියෙන වාහන ඒ මිලට විකුණ ගන්න බෑ. එතකොට ඒ වාහන පොඩ්ඩක් අඩු වෙලා මේ වාහන යම් වැඩිවීමක් අපිට දකින්න පුළුවන් වෙයි. ඊළඟට සේල් වල තියෙන වාහන වලට කම්පිටියක ඒ රේට් එක දෙන්න පුළුවන් කියලා හිතනවද? අපි තාම ඒ ගැන මුකුත් සාකච්ඡා කරගෙන නැහැ අතරම මේක. දැන් මේ රේට් ඉෆෙක්ට් එක වෙන්නේ කොහොමද කියන එක හරියටම මට මෙයාලා ප්‍රකාශ කරන්න අමාරුයි. කොහොමද දැන් ඔබතුමාලා සඳහන් කරපු ආකාරයට මේකත් එක්ක දැන් yen එකේ මිල වැඩි වෙලා තියෙනවා. ඔය yen එකේ මිල වැඩි වීමත් කොයි ඉෆෙක්ට් එකක්ද තියෙන්නේ? අත්‍තරම අපි ගත්තොත් මේ yen එකේ වැඩිවීමෙන් සාමාන්‍යයෙන් ඔය ඩියුටි වලට අමතරව තව ලක්ෂ 5ක වෙනසක් දෙකින් පුළුවන්. අපිට වෙසල් රථයකේම ලක්ෂ 5ක විතර වෙනසක් තියෙනවා. මොකද අපි හැමෝම දන්නා ජනවාරි මැයි 15 වෙනිදා SSCL එක ආවා. එතකොට ඩොලර් මේ yen එකේ වැඩිවීම SSCL එකේ වැඩිවීම ඒ හා සමානවම මේ දැන් සර්චාර්ජ් එකේ වැඩිවීම. එතකොට මෙතන අපිට ලොකු වැඩිවීමක් දකින්න පුළුවන් වාහන මේ වෙළඳ පොලේ. දැන් ඔය සර්චාර්ජ් එක කියන එක දැන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් කස්ටම් ඩියුටි එක වදින්නේ මේ වාහනේ ආවට පස්සේ වාහනේ මිල මත දෙක කස්ටම් ඩියුටි එක වදින්නේ කොහොමද? ඒක මතදව 100 වදින්නේ. මුලින්ම වදින්නේ අපි ඩියුටි ගත්තොත් වාහනේ වැලියු එකට කස්ටම් ඩියුටි එක එනවා. ඒතර වාහනේ වැලියු එක කස්ටම් ඩියුටි එක ප්ලස් තමයි සර්චාර්ජ් එක එන්නේ. ඒතර සර්චාර්ජ් එක ඒක උඩින් එනවා. ඒතර සර්චාර්ජ් එකයි කස්ටම් ඩියුටි එකයි එකතු කරලා ඊළඟට යුනිට් රේට් එක වදිනවා. ඊළඟට වදිනවා SSCL එක, VAT එක. ඊට පස්සේ ලක්ෂරි ටැක්ස් එක. මේ ඔක්කොම එකක් උඩ එකක් වදින ටැක්ස් බදු. එතකොට මේ බදු වල අර ස්ට්‍රේට් ඉෆෙක්ට් වල මේක අවසාන ප්‍රතිඵලය ගොඩක් වැඩි ප්‍රමාණයකින් තමයි අපිට මේ දකින්න පුළුවන් වෙන්නේ. මොකද වෙන්නේ වාහන මාකට් එක අවසාන වශයෙන් වාහන මාකට් එක ආයිමත් කඩන්නේ කොහොමද? වාහන ගැන කඩා වැටෙනව නෙමෙයි අතරම වෙන්නේ වාහන මාකට් එකේ මිල නැගීමක් දකින්න පුළුවන් වෙනවා අපිට. අපි දන්නවා මේ ඉම්පෝට් එක අරපු වෙලාවේදී වාහනට ගොඩාක් උඩට ගියා. ආයි යම් ප්‍රමාණයකට ඒක සෙටල් වුණා. හැබැයි දැන් ආයි අපිට මේ එක්ස්චේන්ජ් රේට් එකේ ප්‍රශ්නෙත් SSCL ප්‍රශ්නෙත් ඊට පස්සේ මේ සර්චාර්ජ් මත නැවත වාහන වල මිල ගණන් ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක වාහන මාකට් එකේ මේක ඉල්ලුමට සැපිමුට යම් විදිහකට බලපෑමක් කරන්නේ නැහැ මේක.
ඒක මෙහෙමයි ඉතින් දැන් වාහනයක් අවශ්‍ය කෙනෙක්ට වුණොත් මේ ප්‍රමාණය ගෙවලා තමයි ඔහුට ඒතර වාහනේ ලබා ගන්න වෙන්නේ. අන්න එතන තමයි ඉතින් ඔතනදී කොහොමද ඒ ඉල්ලුම හා සැපයුම මත තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ. හැබැයි සපයන්න වෙන්නේ ඉදිරියේදී අර උඩ ගානට ප්‍රයිස් එකට. ඒකම දැන් මේකත් එක්ක දැන් අපි දන්නවා බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නනවා. ඒ අයටත් මේ සියලු දෙනාටම අද මම කිව්වා වගේ 16 වෙනිදා ඉඳලා ඕපන් කරන හැම LC නම් බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියන එක අදාළ නැහැ. ඒ සියලුම වාහන සඳහා මේ ඩියුටි එක වැඩි වීම දකින්න පුළුවන් අපිට. ඒ කියන්නේ අතුරු පැදේ ඉඳන්ම මේක ඔව් සියලුම වාහන